ජීවිතේ එකම එක දවසක් හරි ගුවන් යානයක ගමනක් යන්න ලැබිලා තියෙන්නේ තවමත් ලංකාවෙන් ඉතාම සුළු පිරිසකට විතරයි. දුක් වෙන්න එපා. ලෝකෙ මිනිස්සු කොච්චර ගුවන් ගමන් ගිහින් තිබුණත් ඔවුන්ගෙන් බහුතරයක් දන්නේ නැති හරි අපූර්ව රහසක් තමයි අද ඔයා දැනගන්න යන්නේ. පුංචි ඉඟියක් දෙන්නම්. අද වීඩියෝ එක ඉවර වෙනකම් බලන අය පුදුම වෙනවා. ඔයා කවදාවත් දැකලා නැති මෙන්න මේ පොඩි ෆෑන් එක නැත්නම් ගුවන් යානයක් යන ගමන් දෙකකින් එකකට විතරයි බොහෝ වෙලාවට ඛේදවාචකකින් තොරව ගොඩ බා ගන්න පුළුවන් වෙන්නේ. අපි කැබින් එකට නගිනකොට හරි බහිනකොට හරි මෙන්න මේ පුංචි ෆෑන් එක ඔයාට දකින්න ලැබෙන්නේ නැහැ. මොකද මේක එළියට එන්නේ හරිම වැදගත් හදිසි මොහොතකදී විතරයි. හිතන්නකෝ ඔයා ගුවන්ගත වෙලා හොඳට පියාසර කරන ගමන් ඉන්නවා. එකපාරම ඔක්කොම එන්ජින් ක්‍රියා විරහිත වෙනවා. එතකොට මොකද වෙන්නේ? ගුවන් යානයට විදුලිය නැති වෙලා ඒක පාලනය කරගන්න බැරි වෙනවා. මොකද ගුවන් යානය බැලන්ස් කරගෙන ආසන්නම ගුවන් තොටුපළකින් ඒක ආරක්ෂිතව ගොඩ බස්සන්න නම් යානය පාලනය කර ගැනීම හරිම වැදගත්. එහෙම කළේ නැත්නම් සියලු දෙනාගේම ජීවිත අනතුරුයි. ඔන්න එතකොට තමයි අපේ සුපිරි වීරයා වැඩේට බහින්නේ. ඇත්තටම මේක හදිසි අවස්ථාවේදී ක්‍රියාත්මක වන සම්පූර්ණ එන්ජිමක් වගේ. ගුවන් ගමනේදී ඇතිවන වායු ධාරාවේ බලයෙන් මේක ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක වෙලා විදුලිය ජනනය කරන්න පටන් ගන්නවා. මේක පුංචි ටර්බයිනයක්. මේ නිසා විදුලිය ආයෙත් පණ ගැන්වෙනවා. නියමුවන්ට යානය ආයෙත් පාලනය කරගන්න පුළුවන් ආරක්ෂිත තත්වයකට මෙයා යානේ නැවතත් අරගෙන එනවා. ගොඩක් වෙලාවට මේ විදුලියෙන් එයාලට ආයෙත් එන්ජින් පණ ගන්ව ගන්න පුළුවන්. එහෙම බැරි වුණාම කියමුකෝ එන්ජින් නැතත් යානය ආරක්ෂිතව ගොඩ බස්සන්න මේකෙන් ලැබෙන විදුලියට පුළුවන්. මේ හැමදේම සිද්ධ වෙන්නේ මෙන්න මේ පුංචි ටර්බයිනය නිසායි. මේක නැත්තම් හැම ගුවන් ගමනක්ම විනාශයකින් කෙලවර වෙන්න ඉඩ තිබුණා. අන්තිමට පුංචි දෙයක් කියන්නම්. ගුවන් යානාවල ගමන් ගන්නා මගීන්ගෙන් 100%ක්වත් මේ ගැන දන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක බලපුව ඔයා හරිම විශේෂයි. ඉතින් මේක වටිනවා කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් කරන්න. මගේ